සමහර වෙලාවට සොර සතුරන්ගේ වෙනත් තරහකාරයන්ගේ පහර දීම එහෙම නැත්නම් ඝාතනය කිරීම වලට ලක් වෙලා වෙන ස්වභාවික විපත් වලට ඔය මොනවාට හරි මුණ දීලා අකාලේ කී දෙනෙක්ගේ නම් ජීවිත නැති වෙනවද අද දවසට තරුණ දරුවෝ කී දෙනෙක් මරණයටපත් වෙනවා සංසාරේ දීර්ඝායුෂ ලබන්නට නම් ඒ කියන්නේ හෙනයක් ගැහුවත් තමන්ගේ ජීවිතේට අනතුරක් නැතුව ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ උතුම් සීලයක පිහිටලා ඉන්න කෙනාට. ඇයි පංච සීලය වුණත් පළවෙනි සිල්පදේම තියෙනවනේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා කියන එක. මතක තියාගන්න ඒකම තමයි දීර්ඝායුෂ ලබන්න හේතු වෙන්නේ. බොහෝ ආබාධ නැතු අර චුල්ලකම්ම විභංග සූත්‍රය කියන්නේ ප්‍රාණඝාත ප්‍රාණවද ප්‍රාණ හිංසා කරන අයට තමයි බහු ආබාධ අල්ප ආයුෂ මේ තත්වයන් බොහෝ ලෙඩ දුක් ආබාධ ඇති වෙන්නේ අඩු වයසෙන් භයානක ලෙඩ දුක් වැළඳිලා අඩු වයසෙන් මරණයටපත් වෙන්න වෙන්නේ දෙමව්පියෝ නෑදෑයෝ ජීවත් වෙලා ඉඳද්දි වැඩිහිටියෝ ජීවත් වෙලා ඉඳද්දි තරුණ කාලේ පුංචි කාලේ කෙනෙකුට මරණයටපත් වෙන්න වෙන්නේ ගොඩාක් වෙලාවට සංසාරේ මේ ප්‍රාණඝාත ප්‍රාණවද ප්‍රාණහිංසා මේ අකුසලේ නිසා. එහෙනම් පංචශීලයේ වැනි උතුම් සීලයක පිහිටීම තුල ඒක ආරක්ෂා වෙනවා. ඒ ආරක්ෂා වීමත් එක්ක Tamanට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබන්න පුළුවන්. අන්න ප්‍රතිපදා. එහෙනම් පින්වත්නි හැමතිස්සෙම අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ අකල් මරණවලට හේතුව ගැන හිතන්න. අපි කතාවට කියන්නේ Tamanට වෙනවට කැමති නැති දේවල් අනුන්ට කරන්න එපා. Taman අත්තානං උපමං කତ୍වා නහනේයන ගාතයි. Taman උපමාවට අරගෙන Tamanව ඝාතනය කරනවට Tamanට ගහනවට බනිනවට තමන්ට හිංසා පීඩා කරනවට කායිකවත් මානසිකවත් තමන්ට කවුරු හරි හිංසාවක් කරනවට කැමති නැහැ. ඔබ කැමතිද ඔබට එහෙම් මෙහෙන් ඇන හිංසා පීඩා කරනවට? ඔබේ ජීවිතේ නැති කරලා දානවට? ඔබට නිନ୍ଦා අපහාස කර කර මානසිකව වද දෙනවට ඔබ කැමතිද? කැමති නැහැ. ඒ වගේම තමයි අනිත් අයත් කැමති නැහැ ඒ දෙයට. එහෙනම් ඔබේ අතෙන් තව කෙනෙක්ට හානි කරන්නට, හිංසා කරන්නට, පීඩා කරන්නට, ශාරීරික වද හිංසා කරන්නට හිතන්නවත් එපා. මානසිකව එක එක දේවල් කියලා මේ මිනිස්යාගේ මනස හිත රිදවන්න හිතන්නවත් ඒකේ ප්‍රතිඵලය භයානකයි. ඔබ කැමති නැත්තම් ඒ වගේ දේවල් වලට මතක තියාගන්න අනිත් අයත් එහෙමමයි. අත්තානං උපමං කତ୍වා. තමන් උපමාවට කරගෙන තව කෙනෙක්ගේ ජීවිතේ නසන්ට පෙලන්ට වචනයකින්වත් සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට නිନ୍ଦා අපහාස කරන්න හිරිහැර කරන්න හිතන්න එපා. ඒකේ අකුසලේ භයානකයි. ඔබ සංසාරේ බොහෝ දුක් විඳින තත්ත්වයන් වලට ඒකපත් වෙනවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෑම මාසකම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කම් සිදු කරනු ලබන ජර්මනියේ හෙද පාඨමාලාවක් හදාරමින් අධ්‍යාපන කටයුතු සිදු කරමින් රැකියාවේ නියුතු සඳුනී නිසංසලා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ පින්බර දායකත්වයෙන් කටයුතු කළ සඳුනී නිසංසලා මහත්මියට මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් උතුම් වූ අරහත් බෝධියෙන් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර දුකින් එතෙර වන තෙක් ශ්‍රී සද්ධර්මය නිතර අසන්නට ලැබේවා. කල්යාණ මිතුරු ඇසුර නිතරම ලැබේවා යන සත් ප්‍රාර්ථනාව සමගින් ජනවාරි මාස 7 වන දින උපන්දිනය සමරන ක්‍රිෂ්ණා මදුවන්ති පොඩි නංගීටත් පෙබරවාරි මාස 5 වන දින උපන්දිනය සමරන ක්‍රිෂානී මහේෂිකා ලොකු නංගීටත් මෙවන විට ඇය ගර්භණී තත්වයෙන් පසු වන අතර ඇයට කරදර බාධක වලින් තොරව නිදුක් නිරෝගී බෝසත් දරුවෙකු බිහි කිරීම පිණිසත් සිතපතා ආශිර්වාද කිරීම සහ ක්‍රිෂානී මහේෂිකා ලොකු නංගීගේ ඇලීෂියා සනුති දියණියගේ 11 වන උපන්දිනය වෙනුවෙන් ජන්මදින සමරන සියලු දෙනාට සිතපතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර දහම්නද ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් සුන්දර සද්ධර්මයේ තුලින් දෙලව යහපත සහ සංසාර විමුක්තිය අපේක්ෂා කරන කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ විශේෂයෙන් මේ අලුත් අවුරුද්ද 2026 වසර උදා වුණ මුල් දින කීපය තුළ ඊටමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවාගෙන විශේෂයෙන් වස්සාන ධර්ම දේශනා නාලිකාව තුළ ඒ දේශනාව සිද්ධ කරවාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට. ඒ අනුව අද මුළු මහත් ලෝකය පුරාම ප්‍රචාරය කරන්නට යෙදෙන මේ උදාරතර වූ ධර්මානුශාසනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුළ මේ ආකාරයට සිද්ධ කරගෙන ඒ සඳහා පින්බර දායකත්වයේ දරාගෙන මුළු මහත් ලෝකයටම ධර්ම දානය ලබා දෙමින් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරමින් විශේෂයෙන් අද දවසේ මේ සඳහා පින්බර ධර්ම දාන දායකත්වයේ දරාගෙන කටයුතු කරන සත්පුරුෂ පින්වත් පිරිසක් අපිට මුණ ගැහෙනවා. ජර්මනියේ හෙද පාඨමාලාවක් හදාරමින් අධ්‍යාපන කටයුතු සිදු කරමින් රැකියාවකද නියුතුව සිටින සඳුනි නිසංසලා පින්වත් මහත්මියයි. ඒ අනුව අද මේ උදාරතර වූ ධර්ම දානමය මහා පිංකමේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එතුමිය බොහෝ කාලයක ඉඳලා වස්සාන ධර්මදේශනා නාලිකාවේ සෑම මාසයකම මෙවැනි උදාරතර වූ ධර්ම දානමය මහා පිංකමක් සිද්ධ කරගන්නට තමන්ගේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙනවා. අද දවසේත් මේ අලුත් අවුරුද්දේ ඊටම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව එතුමිය සිද්ධ කරගන්නට යෙදෙන මේ උතුම් ධර්ම දානමය මහා පිංකමේදී බලාපොරොත්තු වෙන යහපත් අරමුණු ප්‍රාර්ථනා අතරේ ප්‍රධානම අරමුණ හැටියට විශේෂයෙන් එතුමිය කවදත් වගේ අද දවසෙත් සිහිපත් කරගන්නට යෙදෙනවා. දානයන් අතර උතුම්ම වූ දානය වන ධර්ම දානමය මහා පිංකම නොකඩවාම ඉදිරියට කරදරයකින් බාධාවකින් තොරව සිද්ධ කරගෙන යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය තුලින් ඇයට අවශ්‍ය ඒ ශක්තිය වාසනාව කායික මානසික වශයෙන් ඒ අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම සැලසේවා. කරදර බාධක දුරු වේවා. මුළු ලෝකයටම ධර්ම දාණය ලබා දෙන්න ඇයට නිතරම මේ ශක්තිය ලැබේවා කියන ඒ වාසනාව උදා වේවා කියන උතුම්ම ප්‍රාර්ථනාව ඇය කවදත් වගේ අදත් මූලිකවම සිද්ධ කරනවා. ඒ වගේම පින්බර දායකත්වයෙන් කටයුතු කරන සඳුනේ නිසංසලා මහත්මියට විශේෂයෙන් මේ ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් උතුම් අරහත් බෝධියෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී මේ දුක්ඛිත සසරෙන් එතර වන තෙක් ශ්‍රී සද්ධර්මයේ නිතර අසන්නට ලැබේවා. කල්යාණ මිතුරු ඇසුර නිරන්තරයෙන් ලැබේවා කියන ඒ උදාරතර අධිෂ්ඨානය නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන්
ජනවාරි මාස 7 වන දින උපන්දිනයේ සමරන ක්‍රිස්නා මදුවන්ති පොඩි නංගිටත් පෙබරවාරි මාස 5 වන දින 40 වැනි උපන්දිනයේ සමරන ක්‍රිෂානි මහේෂිකා ලොකු නංගිටත් විශේෂයෙන් මේ වෙන විට ඇය ගර්භණී තත්වයෙන් පසු වන නිසා ඇයටත් විශේෂයෙන් ඒ කුසේ හැදෙන පුංචි දරුවටත් කරදරයකින් බාධාවකින් තොරව නිදුක්ව නිරෝගීව ඒ දරුවා කුස තුල හැදෙන වැඩෙන අවස්ථාවත් තුල ඒ අම්මටත් දරුවටත් ඒ නිදුක් නිරෝගී සුවය සැලසේවා. තුනුරුවන්ගේ දෙවියන්ගේ රැකවරණය ඒ දෙන්නටම උදා වේවා. ඒ වගේම විශේෂයෙන් ඒ අම්මට දරු ප්‍රසූතියේදීත් කරදරයක් බාධාවක් අසනීපයක් අපහසුතාවයක් නැතුව ඊටමත් පහසුවෙන් නිදුක් නිරෝගී බෝධිසත්ත්ව ගුණ ඇති දරුවෙක් මේ ලෝකයට බිහි කර ගන්නට අවශ්‍ය කරන සියලු ආශිර්වාදයන් නිරන්තරයෙන්ම සැලසේවා. ඒ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමය මහා පිංකමත් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානීය ආශිර්වාදය තුමි විශේෂයෙන් සිද්ධ කරනවා. ඒ වගේම ක්‍රිෂානි මහේසිකා ලොකුනංගිගේ ආදරණීය දියණිය වන ඇලිෂියා සනුති දියණියගෙත් 11 වන උපන්දිනය වෙනුවෙන් ජන්මදිනය සිහි කරමින් ඒ උපන්දින සමරන සියලු දෙනාට ඒ පුංචි දුව ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත පින්බර සුබ උපන්දිනයක්ම වේවා කියන සිත ප්‍රාර්ථනා ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම ජන්මදින සමරන ඒ සියලු දෙනාටම ග්‍රහදොස් අපලැත්නම් මේවාද දුරු වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිස මේ උදාරතර වූ ධර්ම දානමය මහා පිංකම් විශේෂයෙන් හේතු වාසනා වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. අපි හැමදෙනාම විශේෂයෙන්ම දායකත්වයේ දරන සඳුනේ නිසංසලා මහත්මියටත් ඇය බලාපොරොත්තු වන ලොකු කුඩා සෑම සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. ධර්මාවබෝධය උදා වේවා. විශේෂයෙන් මේ පින්නතුන්ගේ යහපත් අරමුණු බලාපොරොත්තු ඒ සිතන පතන ආකාරයෙන්ම සඵලමත් බවට පත් වේවා. දෙවියන්ටත් පින්නතුන් නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් සුජීවත් විඳගෙන පින්කමට නොඑක් විදිහට දායකත්වය අරගෙන නොඑක් විදිහට සහ සම්බන්ධව උදව්පකාර කරමින් කටයුතු කරන ඒ වගේම රට ලෝකයේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන සත්පුරුෂ පින්වත් ඔබ අප සියලුම දෙනාටම මෙලව පරලොව දෙලව ජීවිතේ කායික මානසික සුවය සැලසේවා. ධර්මාවබෝධය උදා වේවා. සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව අපි හැම දිනාටම ඒ කාන්ත වශයෙන්ම උදා වේවා කියන උතුම් අදිෂ්ඨානය තුල ඉඳගෙනයි අද අපි මේ උතුම් පින්කම ආරම්භ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන බොහොම ලස්සන වටිනා කියන දහම් කාරණයක් ඉස්මතු කරගෙන අද ධර්මානුශාසනාව කරන්නට මම කල්පනා කළා. ඒක මෙහිමයි. බුදුරජාණන් වහන්සේ වදාලා සීලං යාව ජරා සාදු සීලං යාව ජරා සාදු කියලා වචනයක් මේ ගාථාවක එක පාඩයක්. සීලං යාව ජරා සාදු. ඒ කියන්නේ ජරාවට පත් වෙනකන්, ඒ කියන්නේ වයෝවෘද්ධ වෙලා ලෙඩ දුක් හැදිලා මරණාසන්න වෙනකම්ම, තවත් අපි එක එහාට ගත්තොත් මැරෙන කම්ම, එහෙම නැත්තම් පණ තියෙනකම් අපි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නේ යම් තාක්කල්ද ඒ තාක්කල් සීලං සාදු. ඒ කියන්නේ සිල්වත්ව ඉන්න එක තමයි යහපත්. එහෙමනම් මේ පාලි පාඨයේ සරල අදහස මොකද්ද? පණ ටික තියෙනකම් සිල් රකින්න එක, සිල්වත්ව ඉන්න එක තමයි කියනවා මේ ලෝකේ උතුම්ම. ඔන්න ඔය කාරණේ මුල් කරගෙනයි අද මේ ධර්මානුශාසනාව මම කරන්නේ. පින්වත්නි, අද සමාජයේ පිරිසක්, අපි එහෙම ගමුකෝ, පිරිසක් බොහොම සිල්වත්ව, ගුණවත්ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න හොඳ උත්සාහයක් ගනිමින් ඉන්නවා කියන එක පේනවා. අපි ඇත්තට මේ සිල්වත්කම, සිල් රකින්න එක, සිල් සමාදන් වෙන එක ඉස්සරින්නම්
වෙන් කරලම තිබුණේ වයසක මිනිස්සුන්ට. වයසට ගියාට පස්සේ, ලෙඩ දුක් හැදුනට පස්සේ, ජරා ජීර්ණ වෙලා ගියාට පස්සේ කියනවා දැන්වත් සිල් ටිකක් ගන්නට යන්නේ නැත්. කොණ්ඩේ ටික පැහිලා දතත් දෙකක් වැටිලා බොහොම අමාරු වෙලා කොන්ද හැම ටිකක් කුද වෙනකොට අවුරුදු 40 50 60 විතර වෙනකොට ඇස කන නාසය ටිකක් වැඩ කරනවා අඩු වෙනකොට අපි කියනවා සිල් ගන්නවත් යන්නේ නැද්ද? ඔය වයසට සිල් ටිකක්වත් ගන්න නැද්ද කියලා. ඒ කියන්නේ මේ සිල් ගන්න එක ලේබල් කරලා තිබුණා 60 පැනපු අයට. එහෙම නැත්නම් මරණාසන්න වෙලා ඉන්න අයට තමයි සිල් ගන්න ඕන. දැන් ඔය අපි නිකන් කතාවට පුංචි කාලේ ඉඳලා අපේ ඔළුවට වැටලා තියෙන මේ උපාසකයා කිව්ව ගමන් මතක් වෙන්නේ කවුද? උපාසිකාව කිව්ව ගමන් මතක් වෙන්නේ එක්කෝ නාකි සීයා කෙනෙක් නැත්නම් නාකි ආච්චි අම්මා කෙනෙක්. දැන් අර ඕක අපිට හොඳට මතකයි කල්පනා කරලා බලන්න අර මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා කියනකොට ඒක අපි පුංචි කාලේ චිත්‍රයක් අඳිනවනේ. මිහිඳු මහරහතන් වහන්සේ ඉන්නවා ඊට පස්සේ උන්වහන්සේත් එක්ක වැඩම කරපු අනිකුත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ අන්තිමට අවසානයේදී අපි බාණ්ඩුක උපාසක කියලා එක්කෙනෙක් අඳිනවා. උපාසක කියලා අඳපු ගමන් අඳින්නේ කවුද? වයසට ගිහපු නාකි මිනිස්සෙක් කොණ්ඩේ රැවුල ඉදිලා බොහොම අමාරු වෙලා ඉන්න මිනිස්සෙගේ රූපයක් තමයි අඳින්නේ. ඒ කියන්නේ පුංචි කාන්දල අපේ ඔළුවට වැටලා තිබුණේ මේ උපාසක කියලා කියන්නේ නාකි සීයා කෙනෙක් එහෙම නැත්නම් නාකි ආච්චම කෙනෙක්. ඒ කියන්නේ සිල් ගන්නේ සිල් රකින්නේ උපාසක කෙනෙක් කියලා කියන්නේ වයසට ගියපු කෙනෙක්. නමුත් ඇත්තටම බොහොම තරුණ වයසේ දරුවෙක් තමයි බණ්ඩුක කියලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන ආවේ. ලංකාවේ මිනිස්සුන්ට මේ පැවිදි කරන්නේ කොහොමද? දරුවෙක්ව සසුන්ගත කරන්නේ කොහොමද? ඉසරැවුල් බාලා කොහොමද පැවිදි කරන්නේ ගිහි කෙනෙක්ව කියන එක පෙන්වන්න. එතකොට සාමණේර ස්වාමීන් කෙනෙක් වඩම්වගෙන ආව උපසම්පදාව කරන හැටි පෙන්වන්න. ඔය විදිහටනේ එතන වැඩ කටයුතු ටික උනේ. ඉතින් අපිට බලන්නේ මම අත මතක් කළේ පුංචි කාලේ ඉඳලම අපිට ඔළුවට වැටලා තිබි උපාසකෙක් සිල් රකින්නවා කියලා කියන වයසක මිනිහෙක් ගැන. නමුත් පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරන් ආවේ තරුණ ළමෙක්. උපාසක කියලා කියන්නේ වයසට ගියපු එකට නෙමෙයි. උපආසන උප කියන්නේ දෙවනි ආසනේ. දෙවනි ආසනේ කියලා කියන්නේ දෙවනියට වාඩි වෙන කෙනා. එහෙනම් පළවෙනියට වාඩි වෙන කෙනෙක් ඉන්න ඕන. දැන් කාට හරි කියනවා නම් ඔයා උපාසක කියන්නේ උපආසන උපාසක. ඕක තමයි වචනේ. එතකොට දෙවනියට වාඩි වෙන කෙනාට නම් උපාසක කියන්නේ පළවෙනියට වාඩි වෙන්නේ කවුද? පළවෙනියට වාඩි වෙන්නේ හොඳට මතක තියාගන්න බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් තුල හික්මිලා කටයුතු කරන උපාසකයා කියලා කියන්නේ එහෙමනම් දෙවනියානේ. එතකොට එයාට ඉස්සල්ලා වාඩි වෙන කෙනා කවුද? බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්. තුනුරුවන් තමයි පළවෙනි ආසනේ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ට ලැබිව තුනුරුවන් සරණ ගිහිල්ලා සීලාදී ගුණධම් සමාදන් වෙලා උතුම් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන සීලාදී උතුම් ගුණධර්ම සමාදන් වෙලා ඉන්න කෙනාට කියන උපාසක එයා තමයි දෙවනියා. එහෙනම් පළවෙනියා තමයි තුනුරුවන. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන තමයි අංක 1 2 උපාසක. එහෙනම් මේ උපාසක කියලා කියන තනතුර ලේසි පාසු තනතුරක් කියලාද පින්නතුන් හිතන්නේ? උපාසකයෙක් කියලා කියන්නේ මේ වයසක 100 කෙනෙකුට ආච්චි කෙනෙකුටද? නාකි වෙලා ඉන්න හින්දාද උපාසක කියන්නේ? සුදු රෙද්දක් පොරවගෙන ඇටමාලයක් කරේ දාන් ඉන්න හින්දාද උපාසක කියන්නේ? නෑ. එයා බොහොම තුනුරුවන් සරණ ගිහිල්ලා ඊට පස්සේ ඉතින් උතුම් සීලමය ප්‍රතිපදාවක් සමාදන් වෙලා අනිත් සීල සමාධි ප්‍රඥා උතුම් නිවන් මාර්ගයේ වඩන කෙනා. අන්න. එතකොට අපි අහලා තියෙන දෙයක් තමයි කවුරු හරි කෙනෙක් දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ බෞද්ධයෝ නෙමෙයිනේ වෙනත් ආගම් අදහමින් හිටපු මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා වටින් ගොඩින් ටිකක් ආරංචි වෙලා ගෞතමයන් වහන්සේ කියලා කෙනෙක් පහළ වෙලා මෙන්න මේ විදිහට මහ පුදුම ධර්මයක් කියනවා කියලා ආරංචි වුණාම නුවණ තියෙන මිනිස්සු උන්වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා කතා බස් කරනවා නොඑක් විදිහට ප්‍රශ්න අහනවා නිකන් වාද විවාද එහෙම කරනවා නොඑක් විදිහට. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණ අහන්නම හිතාගෙනත් එනවා. ඉතින් ඒ විදිහට ඇවිල්ලා කොහොම හරි බුදුරජාණන් වහන්සේ ළඟ ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරලා
අවසානෙට යාට හොඳට ඒ ධර්මයේ තේරුම් ගියාම මොකද කියන්නේ? අභික්කන්තම් බන්තේ. අනේ ස්වාමීනි මට හොඳට තේරුණා. හරි ලස්සනයි. හරිම විශිෂ්ටයි ස්වාමීන් වහන්සේගේ දේශනාව. නෙක්කුජ්ජිතං වා උක්කුජ්ජේ කියන්නේ මොකද්ද? යටට හරවපු එකක් උඩ අතට හැරෙවුවා වගේ. ඔබ වහන්සේ මේ පැහැදිලි කරපු විදිය වරිම පැහැදිලි කියන එකනේ මේ කියන්නේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්නුවා වගේ. මූලස්සවා මග්ගං ආජික්කේනේ. ඔය විදිහට එක එකනා කියනවා මම් මුලා වෙලා හිටපු කෙනෙකුට හරි පාර පෙන්නුවා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝ තන් දාරෙය්‍ය. චක්කුමන්තෝ රූපානී දක්කින්ති. අර කරුවලේ ඉන්න කෙනෙකුට හොඳට මේ ඇස් තියෙන කෙනෙක් කරුවලේ ඉන්නවා. නමුත් පහනක් පත්තු කරලා මෙයාට හොඳට රූප පෙනෙන්න ඕන කියලා පහනක් පත්තු කළා වගේ ඔබ වහන්සේ මේ කිසිම දෙයක් දන්නේ නැතුව හිටපුව අපිට මේ හරි දේ කියලා දුන්නා කියලා ඒ කට්ටියගේ සතුට ප්‍රකාශ කළා. ඒකලා කියනවා ඒව මේ තම් බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතු. ඒ කියන්නේ මොකද්ද? බවත් ගෞතමයන් වහන්සේ විසින් නොඒක ආකාරයෙන් මේ ධර්මය ලස්සනට අපිට විස්තර කරලා කියලා දුන්නා. ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යනවා ඒ නිසා. බලන්න. ධම්මංච බික්කු සංඝංච. ධර්මයත් භික්ෂු සංඝයාත් මම සරණ යනවා. ඔන්න ඊළඟට කියනවා. එහෙනම් බලන්න ඔන්න භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. මම ගෞතම බුදුරජාන් වහන්සේ සරණ යනවා. ඊට පස්සේ කියනවා ඔන්න හොඳම වචනේ ධම්මංච බික්කු සංඝංච. ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යනවා. ඒකලා කියනවා උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. අන්න වචනේ. බවත් ගෞතමයන් වහන්සේ අද පටන් පණ තියනකම්ම මම මේ සරණේ පිහිටපු මොන සරණේද? බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණේ පිහිටපු උපාසකයෙක් හැටියට පිළිගන්නාසේක්වා. අන්න වචනේ. උපාසකයෙක් හැටියට අද ඉඳලා මාව පිළිගන්න. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගියපු කෙනාට උපාසක කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ළඟට ඉන්න ඊළඟ වාසනාවන්ත ගුණවන්තයා පූජනීය උත්තමයා තමයි උපාසකයා කියන්නේ. එහෙමනම් ලේසි පාසු තනතුරක්ද මේ? අන්න බලන්න. එතකොට මේ උපාසකකම කියන එක ගැන හරියට දන්නේ නැතුව මිනිස්සු මේක විහිළුවකට ලක් කරනවා. පින්වත්නි හොඳට මතක තියාගන්න. එහෙනම් උපාසක කියලා කියන්නේ ආසන උපාසක දෙවනි ආසනයේ හිමි තැනැත්තා. දෙවනියට ඉන්න කෙනා මේ බුද්ධ ශාසනය තුල බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් තමයි අංක 1 2. එහෙමනම් උපාසක පොඩි පහේ තනතුරක් නෙමෙයි. ඒ දෙවියන් බඹුන් පවා වන්දනාමාන කරන තනතුරක් මේක. ඒ නිසා ඒ උපාසක කියන තනතුර දැන් අපේ තරුණ ළමයෙකුට තරුණ ගෑනු දරුවෙකුට තරුණ පිරිමි දරුවෙකුට එහෙම උපාසකම්මා එහෙම නැත්තම් දැන් උපාසක අම්මා කියනකොට නම් ඉතින් අම්මා කියන්නේ එයා අම්මා කෙනෙක් නෙවෙයි කියමුකෝ. ඒක හරි නෑ කියමුකෝ. එහෙනම් උපාසක තාත්තා කියලා මේ අවුරුදු 15ක විතර පොඩි දරුවෙකුට කියන්න බෑනේ. එයා උපාසකයෙක් වුණාට තාත්තා කියලා. එහෙනම් කියන්න පුළුවන් උපාසක පුතේ උපාසක දුවේ කියලා කිව්වට කමන්නේ. අර නිකම්ම දුවේ පුතේ කියන කෑල්ලට ඉස්සරහෙන් ඔබට ලැබෙන බොහොම හරබර වටිනා පූජනීය ගෞරව නාමයක් තමයි උපාසක කියලා කියන්නේ. උපාසක පුතේ, උපාසක දුවේ, උපාසක අම්මේ, උපාසක තාත්තේ කියලා කියනවා නම් ඒක මේ නිකන් ආවට ගියාට පන්සලට යන මිනිස්සු ඔක්කොටම කියන්න පුළුවන් නමක් නෙමෙයි. ගෞරව නාමයක් නෙමෙයි, මතක තියාගන්න. ඒ නිසා උපාසක කියලා කියන්නේ බොහොම බාහිර දූර කටයුත්තක්. බොහොම ඉහළ වටිනා කටයුත්තක්, පූජනීය දෙයක්. කවුරු හරි කෙනෙක් ඔබට උපාසක කියලා කෑල්ල ඉස්සරහට දාලා පුතේ හරි දුවේ හරි අම්මා හරි තාත්තේ හරි කියලා කියනවා නම් ඔබ සතුටු වෙන්න ඒ ගමම්ම ඔබ ඇතුලෙන් කල්පනා කරන්න මම මේ උපාසක කියන වචනේට ගැළපෙන කෙනෙක්ද කියලා. මට මේ උපාසක කියන ගතිගුණ තියෙනවද මයි ළඟ කියලා. එහෙම හිතලා එහෙම අඩුපහඩුවක් තියෙනවා නම් හදාගන්න ඇත්තට මේ උතුම් ගුණ තියෙනවා නම් අප්‍රමාණ සතුටටපත් වෙන්න. ඔබ මේ ලෝකේ තුනුරුවන්ට විතරයි දෙවනි වෙන්නේ. ඊම්පස්සේ ඔබට ඉස්සරහා වෙන කෙනෙක් නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් විතරයි ඔබට ඉස්සර හැංගින්නේ. ඔබ දෙවනි තැන.
ලේසි පාසු දෙයක්. එහෙනම් මේ උපාසකකම කියන එක එහෙම නැත්නම් සිල්වත් ගුණවත්කම කියන දේ පොඩි පහේ වැඩක් එහෙම නෙමෙයි. ඒ නිසා හිතලා බලන්න මුළු ජීවිත කාලය පුරාම පණ තියනකම් කෙනෙකුට සිල්වන්තව ඉන්න පුළුවන් නම් ඒක තමයි මේ ජීවිතේ උතුම්ම සම්පත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. ඒ නිසා ඒ ගැන අද අපි ටිකක් වැඩිපුර කතා කරමු. ගිහි ජීවිතයේ ගෙවන අයටත් පැවිදි ජීවිතයේ ඉන්න අයටත් ඒ හැම කෙනෙකුටම සිල්වත් වීම වැදගත්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ගිහි පැවිදි එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම සිල්වන්ත වෙන්න, ගුණවන්ත වෙන්න. ඉතින් සංසාර දුකෙන් එතර වෙන්න උපකාර වෙන ඒ උතුම් සීලය වඩන විදිහ බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා බොහොම පැහැදිලිව. සාමාන්‍යයෙන් ගන්නකො දැන් අපිට පේනවා මේ කාලේ තරුණ දරුවෝ ගොඩක් වෙලාවට තරුණ තරුණියෝ වෙනදට වඩා දැන් ඉස්සර කාලෙට වඩා දැන් අර මම මුලින් කිව්වේ ඉස්සරින් නම් වයසක සීයලා ආච්චිලා තමයි උපාසකයෝ සිල් ගන්නට යන අය. සිල් සමාදන් වෙන්න යන්නේ එහෙම කට්ටිය. හැබැයි දැන් අපිට ඒකේ වෙනසක් පේනවා. හොඳ සහ නරක දෙකම මේ ලෝකේ තියෙනවානේ. දැන් තරුණ කණ්ඩායම් වලට මිනිස්සු එක එක දොස්පරොස් කියන අවස්ථාවක් තියෙනවා. ඕකුන්ගේ දහංගලේ වැඩි අරකයි මේකයි හිතුවක්කාරයි කියලාත් කියනවා. ඒ අතර අපිට වෙනම පිරිසක් පේනවා තරුණ පිරිසක් හොඳට සිල් සමාදන් වෙලා හොඳට විවේකීව බණ භාවනා කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තුනුරුවන් වන්දනාමාන කරමින් නොඑක් දානාදී උතුම් පුණ්‍ය කර්ම වලට සහභාගී වෙනවා. බොහොම ශ්‍රද්ධාවෙන් කොච්චරනම් වටිනවද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා පැහැදිලිවම මේ ගිහි පින්වතුන් කියන්නේ ගිහි පැවිදි දෙකොල්ලටම ඒ අතර ගිහි පින්වතුන් හැමදාම පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. එතකොට පැවිද්දටත් පංචශීලයේ තියෙන මූලික කාරණා ටික කොහොමද අදාළයි. ඊළඟට උතුම් පොහොය දිනවලදී අට සිල් උපෝසත සිල් සමාදන් වෙලා ඒවා ආරක්ෂා කරන්න. සසර දුකෙන් මිදෙන්න කැමති කෙනා විසින් ඕක අනිවාර්යෙන් කළ යුතුයි. එතකොට දැන් කියලා දෙන්නේ අපි මෙතනදී විශේෂයෙන් ලොකු ගැඹුරු සීලයක් ගැන නෙමෙයි. පන්සිල් රැකීමේ ආනිසංස. මොකද ජීවිත කාලය පුරාවට සිල්වන්තව ඉඳීමේ වටිනාකමනේ අපි මේ කියන්නේ. ගොඩාක් ලොකු සීලයකට යන්නේ නැහැ. පංච සීලය රැකීමේ ආනිසංස. ඒ ආනිසංස ගැන කියන්නේ ඇයි? සීලය ගැන ධර්මය ගැන හොයන කාලයක් නිසා මේක හොඳට අහගත්තොත් එහෙම ඔබට දැන් දැනට ඇත්තටම සිල් රකින්න නැති කෙනෙකුට නම් සීලය රකින්න කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. සීලය දැනටත් රකිමින් කටයුතු කරන කෙනෙකුට නම් තව තවත් ඒ සීලේ ශක්තිමත්ව ආරක්ෂා කරගන්න කැමැත්ත ඇති වෙනවා. පින්වත්නි ඔන්න ඈත අතීතී චන්ද්‍රාවතී කියන නගරි අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙවරකම් කරන දුප්පත් මිනිසෙක් හිටියා. ඉතින් එයා දවසක් කල්පනා කළා මෙහෙම. මම මේ අනුන්ගේ බැල මෙහෙවරකම් කරන සාමාන්‍ය පොඩි මිනිස්සෙක්. මට පැවිදි වෙන්න විදිහකුත් නැහැ. මේ මෝහ අන්ධකාරයෙන් වැහිච්ච ලෝකේ සත්වයෝ රාග, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ ගින්නෙන් දැවෙනවා. බලන්නකො ගෙදරක වැඩකාරකම් කර කර හිටපු මිනිස්සයාට ප්‍රඥාව තියෙන හැටි බලන්න. දැන් මහා ලොකු ලොකු උගත් අනතුරු දරන අයටවත් මෙහෙම හිතෙනවද? දැන් අපේ කියනවා මේ බුදුදහම කියන එක අපි හැමදාම කියන්නේ මේක මේ උපාදි ගත්තා කියලා, පොතපත ඉගෙන ගත්තා කියලා, ඉරහඳ තරණය කළා කියලා ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ වෙනම ක්‍රමයකට. සුනීතලා සෝපාකලා වගේ අයටත් ධර්මය අවබෝධ වෙන්න පුළුවන් වුණා. නේ රාජරාජ මහාමාත්‍යවරු හිටියා ධර්මය අවබෝධ කරගන්න බැරුව. නොඑක් විදියට ඒක එහෙනම් මේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත පළියට ධන දාන්‍ය සම්පත් තිබ්බ පළියට ධර්මය අවබෝධ කිරීමේ කතාවක් නැහැ. අර කුණු ගොඩවල් සුද්ධ කරන අනුන්ගේ වැසිකිලි කැසිකිලි සුද්ධ කරන මේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන් මෙන්න මේක තියෙන නිසා. බලන්න මේ දැන් මේ අනුන්ගේ බැල මෙහෙවරකම් කරන මිනිස්සයා එයා හිතනවා මොනවද? මම මේ අනුන්ගේ බැල මෙහෙවරකම් කරන නිකම්ම මිනිස්සෙක්. මට පැවිදි වෙන්න විදිහකුත් නැහැ. ඒ වුණාට මේ මෝහන්ධකාරයෙන් වැහිච්ච ලෝකේ සත්වයෝ රාග දේශ මොහ ගින්නෙන් දැවෙනවා. ඕම් බලන්න මේක තේරිච්ච හැටි. අනේ මං කොහොමද මේ දුකෙන් ගැලවෙන්නේ කියලා මෙයාට හිතුණා. මට දන් දෙන්න තරම් ධනයක් ඇත්තෙත් නැහැ. මට වෙන පින්කම් කරගන්න අතිවත් පෝසත්කමකුත් නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ? මට පුළුවන් දේ කිසි වියදමක් නැතුව
මට පුළුවන් දේ මං වගේ දුප්පත් කෙනෙකුට වුණත් කරන්න පුළුවන් දේ මොකද්ද? මම ජීවිත කාලේ පුරා හොඳට පන්සිල් සමාදන් වෙලා පංචශීලයේ සම්පූර්ණ කරගන්නවා. මගේ ජීවිතේ හොඳට පන්සිල් සමාදන් වෙලා පංචශීල ආරක්ෂා කරගන්නවා. එහෙම කරගත්තොත් මට ලොකු වාසනාවක් තියෙයි කියලා යට හිතුණා. මේ කාලේ අනෝමදස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ හිටියා නිසබ කියලා. ඉතින් අර තැනත්තා කියනවා එයාගේ කතාව. ඉතින් මං ඒ බුද්ධ ශ්‍රාවක නිසබ මහරහතන් වහන්සේ ළඟට ගිහින් පන්සිල් සමාදන් වුණා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. සෙල්ලම් නෑනේ. අවුරුදු ලක්ෂයක් පරමායුෂ තිබිච්ච කාලේ. ඉතින් එච්චර කාලයක් ඒ පන්සිල් ටික මම හොඳට ආරක්ෂා කරගත්තා. දැන් මම මැරෙන වෙලාව ඇවිත් ඔන්න අර අනුන්ගේ බැල මෙහෙවරකම් කරපු මිනිස්සයා කියන්නේ හොඳට අර අවුරුදු ලක්ෂයක් ආයුෂ තිබුණා. ඒ කාලේ පුරාවටම එයා හොඳට පන්සිල් ටික රැක්කා. එයා කියනවා දැන් මම මැරෙන වෙලාව ඇවිල්ලා. අන්න බලන්න ජීවිත කාලේ පුරාවටම එහෙනම් එයා අර එදා හිතිච්ච යම් දවසකද හිතුනේ ඒ හිතිච්ච වෙලාව ඉඳලා එයා පණ තියනකන් හොඳට සිල් ටික රැකලා. දැන් මැරෙන වෙලාව ඇවිල්ලා. දෙවියෝ ඇවිත් කියනවා නිදුකාණනි දහසක් අසුන් යොදවපු දිව්‍ය රත ඔබ වෙනුවෙන් තමයි මේ ගෙනාවේ කියලා. ඉතින් මැරෙන වෙලාවට මම්මගේ සීලය සිහි කරගත්තා. මං හොඳට පන්සිල් රැකපු කෙනෙක් නිසා ඒ සීලය සිහි කරගත්තා. තව්තිසාවේ දෙවියෝ තමයි මේ ආරාධනාවට ආවේ. තව්තිසා දිව්‍ය ලෝකෙ ගිහින් ඉපදුනා. 30 වතාවක් සක්‍ර දේවේන්ද්‍ර පදවිය ලැබුවා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය සැප සම්පත් වින්දා. 75 වතාවක් මනුස්ස ලෝකෙ ඉපදිලා සක්විති රජ කෙනෙක් වෙලා කටයුතු කළා. 75 වතාවක්. ඔය එක එක රටවල් වල රජකම මට ලැබුණ වාර ගාන කියන්න බැයි තරම්. එච්චරකට ලැබුණා. රට රාජ්‍යවල පුංචි පුංචි රටවල් ඒ විදිහට ඒ වගේ රාජ්‍යකම්. ඉතින් ඊට පස්සේ කාලයක් ගිහිලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා විශාලා මහනුවර බොහෝම අතිශයින්ම ආඩ්‍ය සම්පත් තියෙන මහාසාර කුලයක ඉපදුනා. ඔන්න දැන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය බැබලෙන කාලේ වස් කාලෙදී මගේ මව්පියන් පන්සිල් සමාදන් වුණා. ඒ සිල්පද කියනකොට මට ඇහුණා පැත්තක ඉඳගෙන ඉන්නකොට. ඒ එක්කම මං සංසාරේ පෙර ආරක්ෂා කරපු ඒ සීලෙ මට මතක් වුණා. එතනදීම මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා උතුම් අරහත්වයට පත් වුණා. එතකොට මගේ වයස අවුරුදු 5යි. බලන්න වැඩි. ඔන්න ඒ සීලේ තියෙන වටිනාකම බලන්න. අවුරුදු 5යි මේ දරුවෙක් පුංචි. අම්මා තාත්තලා බුද්ධ ශාසනය තුල පන්සිල් ටික සමාදන් වෙලා ඒ වතාවත් පුරනවා ඇහුණා. පුංචි දරුවට අවුරුදු 5ේදී සමහර විට පුංචි තොටිල්ලක ඉන්න ඇති නැත්නම් අම්මගේ ඔඩොක්කුවේ ඉන්න ඇති නැත්තං ඔය බිම පෙරලි පෙරලි ඉන්න ඇති පුංචි දරුවා. එහෙම නැත්තං බොඩ්ඩක් එහෙට මෙහෙට දුව පනින්න පටන් ගත්තා විතරයි අවුරුදු 5 පොඩි දරුවෙක්. හැබැයි අර පෙර සංසාරේ රැකපු සීලේ මතක් වුණා. එයාගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. උතුම් අරහත්ත්වයටපත් වුණා. ඔන්න බලන්න. අන්න ඒ වෙලාවේ ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මගේ ගුණ දැනගෙන ඒ කියන්නේ එතුමා අරිහත්ත්වයට පත් වුණා කියලා දැනගෙනම බුද්ධ ශාසනය තුල පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඉතින් මං ඒ පන්සිල් ආරක්ෂා කිරීමේ පින කළේ මීට අපරිමේය කල්ප ගානකට ඉස්සෙල්ලා. එදා ඉඳලා මේ දක්වාම කවදාකවත් සතර අපායේ ගියේ නැහැ.
නරකයට ගියේ නෑ. තිරිසන් ලෝකේ කවදාවත් උපන්නේ නෑ. පෙරේත ලෝකෙට වැටුනේ නෑ. ඔය කල්ප ගානක්. ඒ පන්සිල් ආරක්ෂා කිරීම නිසා මම සංසාරේ ගොඩාක් සැප සම්පත් වින්ද දිව්‍ය මනුස්ස සම්පත්. කල්ප කෝටියක් තිස්සේ ඒ විඳපු සැප සම්පත් ගැන විස්තර කර කර කියන්න ගියොත් කියලා ඉවර කරන්න බෑ. ඔය අතරේ විශේෂයෙන් ඒ පන්සිල් රැකපු පිනෙන් මට අතිශය විශේෂ ආනිසංස 3ක් ලැබුණා. ඒ තමයි මම සංසාරයේ දීර්ඝ ආයුෂ ලැබුවා. 2 මහා භෝග සම්පත් ලැබුවා. 3 වෙනි එක තමයි වටින්නේ. තියුණු ප්‍රඥා සම්පත්තියක් ලැබුවා. සියලු දෙනාටම තමන්ගේ දක්ෂකම කියන්ට වගේ සංසාරේ සැරිසරලා අද මම මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා. පින්වත්නි පංච සීලයක් හොඳට ආරක්ෂා කළා මෙහෙම නම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පෙන්වලා දෙන මේ උතුම් ආර්ය වූ අප්‍රමාණ වූ සිල් ගුණ දහම් ටික අපිට ආරක්ෂා කරගන්න ලැබුණොත් මොන තරම්ද. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඒ උතුම් බුද්ධ ආඥාව තුල හික්මිලා හිටියොත් කොහොම ආනිසංස ලැබෙයිද? ඈත අතීතේ අනුන්ගේ බැල මෙහෙවරකම් කර කර හිටපු මේ කෙනා බලන්න පන්සිල් හොඳට ආරක්ෂා කරගත්තා. ඒ සීලය හේතු කරගෙන අද අන්තිමට මේ ගෞතම බුද්ධ ශාසනය මේ සංසාර බන්ධනේ නිදහස් වුණා. සිව්පිලිසිඹියාපත් අෂ්ට විමෝක්ෂ සඩ්ඩ අභිඥා ඇති මහා රහතන් වහන්සේ නමක් හැටියට මේ බුද්ධ ශාසනය තුල තමන්ගේ කාරණා සම්පූර්ණ කරගත්තා. ඔන්න බලන්න. පින්වත්නි මේ විදිහට තමන්ගේ ඒ පෙර පින් බලය ගැන ඔය කතාව කියලා ධර්මයේදී මේ විස්තරේ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ නිකලස් මහරහත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් විදිහට කටයුතු කළ පංචශීල සමාදානීය මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමන්ට සසර දුකෙන් එතර වන්ට උපකාර වුණ ඒ පෙර කරගත්ත පින ගැන හොයලා බලනකොට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ කාලෙදී පින්කම කරා කියන එක දැක්කා. ඉතින් බලන්න අපි යම්කිසි පින්කමක් කරනකොට ඒක හරියට කරන්න ඕනවට එපාවට කරලා හරියන්නේ නැහැ. ඒ වගේම බලන්ට සීලේ ආනිසංස කොච්චරක්ද කියලා. අන්න ඒකයි දැනගෙන පින්කම් කරන්න ඕන කියන්නේ. අවබෝධයෙන් කරන්න ඕන. නිකන් ඔය කවුරු හරි කරනවට සාදු සාදු කියලා නෙමෙයි. සීලයක් රැක්කොත් කොච්චර ආනිසංසද කියන එක ධර්මයේ තුල අපි අහලා බලලා දැනගෙන කරන්න. සංසාරේ බොහෝ කාලයක් අපායෙන් මිදිලා අනන්ත අප්‍රමාණ දෙව් මිනිස් සැප සම්පත් විඳලා නිවන් දකි මේ නිවන් මාර්ගයේ ඉදිරියට යන්න වාසනාව අපි උදා කර ගන්න ඕන. මුළු ජීවිත කාලෙම සීලවන්ත වෙන්න. බලන්ට ඒකයි කිව්වේ බලන්න සීලේ පංච සීලයක් වෙන්නේ පුංචි සීලයක. ඒ කියන්නේ අපි මේ අපිට බුද්ධ ශාසනය පෙන්නලා දීලා තියෙන අනිකුත් සීලමය ප්‍රතිපදාවන් එක්ක ගණන් හදලා බැලුවාම පංච සීලය කියලා කියන්නේ ප්‍රාථමිකම අවස්ථාව. ඒක හරියට රැකලා උච්චර ආනිසංස. අර විශේෂ ආනිසංස 3ක් ගැන කිව්වේ. මේක ගැන අපි ටිකක් අවධානය යොමු කරමු. මොකද අපේ වර්තමාන සමාජයට ඔක ගොඩක් ගැලපෙනවා. එතනදී පංචශීල සමාදානීය මහරහතන් වහන්සේ වදාලා පන්සිල් රැකපු පිනෙන් මට විශේෂ ආනිසංස 3ක් ලැබුණා. අර දිව්‍ය සම්පත්, සක්විති රාජ සම්පත් ආදී ඒ කාරණාවට අමතරව විශේෂ අවස්ථා. මොනවද ඒක? මං සංසාරේ දීර්ඝායුෂ ලැබුවා. අන්න බලන්න ප්‍රතිපදාව. දැන් අපේ කාලේ අපේ තරුණ දරුවෝ දැන් අපි මේ බණ ටික කියන මමත් බණ ටික අහන ඔබත් ජීවත් වෙලා ඉන්නවා. නමුත් අපට වඩා වයසෙන් බාල පුංචි දරු පැටව, තරුණ දරු පැටව නේද? සාමාන්‍යයෙන් මේ හොඳ ලස්සනට ජීවිතේ පටන් ගත්තා විතරයි අකාලේ කොච්චරනම් මරණයටපත් වෙලා තියෙනවද අපේ ඇස් ඉස්සරහම. මේ බණ ටික අහන අම්මා තාත්තලාගේ සමහර දරුවන්ගේ මලගම් වලට අම්මලා තාත්තලාට සහභාගී වෙන්න වෙලා නැද්ද? ඔබ ඔබේ ලෙයින් මසින් හදාගත්ත දරුවා මරණයටපත් වෙලා ඔබේ අතෙන් ඒ දරුවාගේ මලගමට පස් දාලා
ඒ බොඩි එක වහපු කාරණේ මතක නැද්ද? ඔබ යතින් පැන් වඩලා දරුවට පින් දුන්නා මුත කලෙබරේ මිදුලේ තියාගෙන මතකද? ඒ වගේ අවස්ථා ඔබේ ජීවිතේ ඇති ගොඩක් අයගේ. දරු ගැබේදී දරුවා නැති වෙලා අතට ඉපදුනා විතරයි දරුවා නැති වෙලා අවුරුද්ද 2-3 ලස්සනට හැදීගෙන කිරි ටික බීගෙන හුරතල් වේගෙන එනවා නැති වෙනවා අතේම දරුවා. අවුරුදු 5-6 හැදීගෙන වැඩිගෙන ලස්සනට එනකොට බලාපොරොත්තු ප්‍රාර්ථනා තියාගෙන හොඳට ඉගෙනගෙන අනේ කොච්චර එහෙම දරුවෝ නැති වෙලාද අපේ අම්මා තාත්තලා ඒ දුක විඳලා ඇති. බලන්න අඩු ආයුසෙන් අල්ප ආයුසෙන් මරණයටපත් වෙනවා. නොඒක අතුරු අන්තරාවලදී රියානතුරු කියයි යුද කල කෝලාල කියයි රණ්ඩු දබර ඒ වාගේ ප්‍රශ්න නිසා ඊළඟට හිතේ තියෙන යම් යම් වේදනාවල් යම් යම් මානසික අසහනකාරී තත්ත්ව මානසික ලෙඩවල් නිසා තමන්ගේ ජීවිතේ තමන්ගේ අතෙන්ම නැති කරගෙන සමහර වෙලාවට සොර සතුරන්ගේ වෙනත් තරහකාරයන්ගේ පහර දීම් එහෙම නැත්නම් ඝාතනය කිරීම වලට ලක් වෙලා වෙන ස්වභාවික විපත් වලට ඔය මොනවාට හරි මුණ දීලා අකාලේ කී දෙනෙක් ගිනන් ජීවිත නැති වෙනවද අද? දවසට තරුණ දරුවෝ කී දෙනෙක් මරණයටපත් වෙනවද? සංසාරේ දීර්ඝායුෂ ලබන්නට නම් ඒ කියන්නේ හෙනයක් ගැහුවත් තමන්ගේ ජීවිතේට අනතුරක් නැතුව ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ උතුම් සීලයක පිහිටලා ඉන්න කෙනාට. ඇයි පංච සීලය වුණත් පළවෙනි සිල්පදේම තියෙනවනේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා කියන එක. මතක තියාගන්න ඒකම තමයි දීර්ඝායුෂ ලබන්න හේතු වෙන්නේ. බොහෝ ආබාධ නැතුව අර චුල්ලකම්ම විභංග සූත්‍රය කියන්නේ ප්‍රාණඝාත ප්‍රාණවද ප්‍රාණ හිංසා කරන අයට තමයි බහු ආබාධ අල්ප ආයුෂ මේ තත්වයන් බොහෝ ලෙඩ දුක් ආබාධ ඇති වෙන්නේ අඩු වයසෙන් භයානක ලෙඩ දුක් වැළඳිලා අඩු වයසෙන් මරණයටපත් වෙන්න වෙන්නේ දෙමව්පියෝ නෑදෑයෝ ජීවත් වෙලා ඉඳද්දි වැඩිහිටියෝ ජීවත් වෙලා ඉඳද්දි තරුණ කාලේ පුංචි කාලේ කෙනෙකුට මරණයටපත් වෙන්න වෙන්නේ ගොඩාක් වෙලාවට සංසාරේ මේ ප්‍රාණඝාත ප්‍රාණවද ප්‍රාණහිංසා මේ අකුසලේ නිසා. එහෙනම් පංචශීලයේ වැනි උතුම් සීලයක පිහිටීම තුළ ඒක ආරක්ෂා වෙනවා. ඒ ආරක්ෂා වීමත් එක්ක Tamanට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබන්න පුළුවන්. අන්න ප්‍රතිපදා. එහෙනම් පින්වත්නි හැමතිස්සෙම අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ අකල් මරණවලට හේතුව ගැන හිතන්න. අපි කතාවට කියන්නේ Tamanට වෙනවට කැමති නැති දේවල් අනුන්ට කරන්න එපා. Taman අත්තානං උපමං කତ୍වා නහනේයන ගාතයි. තමන් උපමාවට අරගෙන තමන්ව ඝාතනය කරනවට තමන්ට ගහනවට බනිනවට තමන්ට හිංසා පීඩා කරනවට කායිකවත් මානසිකවත් තමන්ට කවුරු හරි හිංසාවක් කරනවට කැමති නැහැ. ඔබ කැමතිද ඔබට එහෙම් මෙහෙන් ඇන හිංසා පීඩා කරනවට? ඔබේ ජීවිතේ නැති කරලා දානවට? ඔබට නිନ୍ଦා අපහාස කර කර මානසිකව වද දෙනවට ඔබ කැමතිද? කැමති නැහැ. ඒ වගේම තමයි අනිත් අයත් කැමති නෑ ඒ දෙයට. එහෙනම් ඔබේ අතෙන් තව කෙනෙක්ට හානි කරන්නට, හිංසා කරන්නට, පීඩා කරන්නට, ශාරීරික වද හිංසා කරන්නට හිතන්නවත් එපා. මානසිකව එක එක දේවල් කියලා මේ මිනිස්යාගේ මනස හිත රිදවන්න හිතන්නවත්. ඒකේ ප්‍රතිඵලය භයානකයි. ඔබ කැමති නැත්තම් ඒ වගේ දේවල් වලට මතක තියාගන්න අනිත් අයත් එහෙමමයි. අත්තානං උපමං කତ୍වා. තමන් උපමාවට කරගෙන තව කෙනෙක්ගේ ජීවිතේ නසන්ට, පෙලන්ට වචනයකින්වත් සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට නිନ୍ଦා අපහාස කරන්න, හිරිහැර කරන්න හිතන්න එපා. ඒකේ අකුසලේ භයානකයි. ඔබ සංසාරේ බොහෝ දුක් විඳින තත්ත්වයන් වලට ඒකපත් වෙනවා. ඊළඟට දෙවෙනි ආනිසංස බලන්න මහා භෝග සම්පත් ලැබුවා. එහෙනම් අපි අනික කල්පනා කරමු. සීලමය ප්‍රතිපදාවක පිහිටි මේ දෙවෙනි කාදින්නා දානේ. අන්සතු දේපල වස්තුව සොරසිතින් ගන්නෙ නෑ. අද කොච්චර සොරකම් තියෙනවද මේ සමාජයේ? රාජ මහා මාත්‍යවරුන් ඉඳලා පාරේ හිඟමනේ යන දුගී දුප්පත් මිනිහා දක්වා හැම තැනම මොකද්ද තියෙන්නේ? වංචාව, බොරුව, හොරකම. දැන් අදින්නා දානේ ඊට පස්සේ මුසාවාදයත් ඕකට ගලප ගන්න පුළුවන් නේ. දැන් ප්‍රාණඝාතයත් එක්කම අර කාමයේ වර්ධව හැසිරීමත් ගලපගත්ත හැකි ලෙඩ දුක් වලට ඒකත් හේතුවක්. ඒ වගේම මේ අදින්නා දානයයි මුසාවාදයයි දෙකත් එකට ගන්න පුළුවන්. හොඳට ආරක්ෂා කළොත් මොකද වෙන්නේ? මහා භෝග සම්පත් ලබාගෙන බොහොම සැපසේ ජීවත් වෙන්න පුළුවන්. කවුරුත් ගරු කරන නම්බුකාර ජීවිතයක් ගත කරන්න පුළුවන්.
කාගෙන්වත් තමන්ගේ දේපල වස්තුව හානියට ලක් වෙන්නේ නැහැ. තමන් කාගෙන්වත් අතෙන් රැවටෙන්නේ නැහැ. ඒ බොරු කියලා අනිත් මිනිස්සු රවට්ටලා නැහැ මෙයා. ඇයි මෙයා සංසාරේ බොහෝ කාලයක් පංචශීලයේ හොඳට රැකලා. ඒ කියන්නේ හොරකම් කළත් නැහැ. බොරු කියලා අනිත් මිනිසුන්ව රවට්ටලත් නැහැ. එහෙනම් ඒකේ ආනිසංශ තමයි බොහෝ භවභෝග සම්පත් ලැබෙනවා, කීර්ති ප්‍රශංසා ලැබෙනවා. මෙයාට හැමෝම උදව් උපකාර කරනවා. මෙයාව අමාරුවේ දාන්න, මෙයාව රවට්ටලා කඩා වඩා ගන්න යන්නේ නැහැ කවුරුවත්. මෙයාගේ දේපල වස්තු එහෙම කාටවත් එහෙම කඩා වඩා ගන්න පුළුවන්කමකුත් නැහැ. ඇයි මෙයාට ඒක පෙර පිනටම ලැබිච්ච දෙයක්. මෙයාට මේක උරුම දෙයක්. ස්වභාව දහමෙන් තීරණය කළ මෙයාට තමයි ඒක උරුම. මෙයා තමයි මේ දේ ලබන්න සුදුසු කෙනා කියලා. ඒ නිසා ස්වභාව දහම් විසින් මේක ආරක්ෂා කරලා දෙනවා. ඊළඟට තුන්වෙනි එක තියුණු ප්‍රඥාවක් ලැබුවා. බලන්ට අර සත්‍ය වචන කතා කිරීම, මොය මද්ද්‍රව්‍ය වගේ දේවල් භාවිතා කළා තමන්ගේ තියෙන සිහි කල්පනාවත් නැති කරගෙන පිස්සු විකාර නටනට අම්මා තාත්තා අඳුරන්නේ නැහැ, සහෝදරයා සහෝදරිය අඳුරන්නේ නැහැ, කොටින්ම තමන් කවුද කියලා අඳුරන්නේ නැති කෙනට මේ මද්ද්‍රව්‍ය ටික නිසා මිනිස්සු පිස්සු වැටෙනවා. දැන් අපි හැමතිස්සෙම කල්පනා කරනවා අපේ සිහි කල්පනාව හොඳට තියාගන්න ඕනේ. මේ තියනවට වඩා හොඳට තියාගන්න. දැන් අපේ සිහි කල්පනාව ලොකුවට අවුල් වෙලා නැහැ. නමුත් අවුලක් තියෙනවා. තියෙන නිසා අපි කල්පනා කරන හැමතිස්සෙම බණ භාවනා කර කර ධර්ම මානසිකාරයේදී අනේ අපි මේ සිහි කල්පනාව විසිරෙනවා. මේ සිහි කල්පනාව එක තැනක තියාගන්න විදිහක් නැහැ. මේ සිහියට නොයේක් දේවල් මේ කල්පනාව වලට එනවා. ඒ නිසා හොඳ සිහියක හිත පිහිටවා ගන්න ඕන කියලා හොඳ බණ භාවනා පුරුදු කරනවා. ඇයි මේ හිතේ තියෙන කල්පනාව සිහිය මදි කියලා. ඒ අතරේ සමහර මෝඩ මිනිසු ටිකක් මොකද කරන්නේ? තියෙන සිහි කල්පනාවක් නැති කරගෙන ඔල්මොරොන්දන් වෙන ගානට මොලේ සම්පූර්ණ සවුත් වෙලා මෙලෝ සිහි කල්පනාවක් නැති වෙන ගානට මද්ද්‍රව්‍ය ටික පාවිච්චි කරනවා. පාවිච්චි කළා පිස්සු බල්ලෝ වගේ එහාට මෙහාට වැනි කාණු පල්ලේ ඇලවල් ඇස්සේ බෝක්කු ඇස්සේ ඔය අරෙහි මේ කඩ පිල්වල අගු පිල්වල වැටි ජරා ජීර්ණ වෙලා ඉන්න. පින්වත්නි මේ අකුසල කර්මය නිසා ඔබට සංසාරේ මහා මෝඩකම් අඥානකම්මයි උරුම වෙන්නේ. කවදාකවත් සත්‍ය ධර්මයක් තේරුම් ගන්න හොඳ සිහි කල්පනාවකින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ලැබෙන්නේ මේක නිසා. Tamanට ලැබිච්ච සිහි කල්පනාවත් නැති කරගන්න උත්සාහ ගන්න මෝඩ මිනිහෙක් නම් ඒ මිනිහට සංසාරේ උම්මත්තක භාවයේ තමයි උරුම වෙන්නේ. හැමදාම පිස්සෙක් වාගේ තමයි ඉන්න වෙන්නේ. උමතුවෙන් තමයි ඉන්න වෙන්නේ සිහි කල්පනාව නැතුව. හැබැයි හොඳට පංචශීලයේ රැකපු කෙනාට ලැබිච්ච ආනිසංස බලන්න. තියුණු ප්‍රඥා සම්පත්තියක් ලැබිලා. හොඳ සිහිනුවණක් ලැබිලා. ප්‍රඥාව තමයි මේ ලෝකේ තියෙන වටිනාම සම්පත. ඒ නිසා අර සිහි කල්පනාව හොඳින් තියාගෙන මද්ද්‍රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි නොවි හොඳට සිල් ටික රැකගෙන හිටපු නිසා බණ භාවනාදී කටයුතු කරගෙන තව හොඳට ගුණධම් දියුණු කරපු නිසා ඒ තියුණු ප්‍රඥා සම්පත්තියක් ලැබිලා. අර අවුරුදු 5ේදී අම්මා තාත්තා වස් කාලේ පන්සිල් සමාදන් වෙනවා අහගෙන ඉඳලා අර අවුරුදු 5 පුංචි දරුවට නිකම්ම මතක් වුණා පෙර ජීවිතවල තමන් රැකපු පංචශීලයේ බලන්ට ඒ වටිනාකම. අවුරුදු 5ේදී එතනම සිව්පිලිසි බියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ අතින් උතුම් පැවිදි උපසම්පදාව ලබන්න වාසනාව ලබා ගත්තා. ඒ නිසා අපි මිනිසුන්ට බැන මිනිසුන්ට දොස් කියා ධර්මයට බැන බුදුරජාණන් වහන්සේට බැන ධර්මයට සංඝයාට බැන දොස් කියා අනුන් පිට වැරද්ද පටවා දුක් විඳ අනේ අපි අකාලේ මැරුණා අපේ දරුවෝ මැරුණා අපිට කිසිම දෙයක් නැහැ. මේ අද කාලේ මිනිසු කරගන්න භයානක දෙයක් තමයි බුද්ධ ශාසනයට සංඝයාට ලැබෙන සිව්පසයට වෛර කරනවා. සිව්පසයට නිඳා කරනවා. සිව්පසයට දොස් කියනවා. සිව්පසයට පෙරේත කෙලහලනවා. සිව්පසයට පෙරේතකමේ. මං ඔය අහගෙන සමහර අය කියනවා හොඳ වාහනයක් ගන්නට නම් මහාන වෙන්න ඕන. හොඳ ගෙයක් දොරක් හදා ගන්නට නම් මහාන වෙන්න ඕන. ඒක තමයි හොඳම වැඩි. සිව්පසේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු භික්ෂූන්ට පූජා කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පසවලට
කියලා හලනවා. මේකෙන් මහ පෙරේත ලෝකවල ගිහින් උපදිනවා. ගොඩාක් වෙලාවට බහුභෝග සම්පත් නැති දුගී දුප්පත්තු වෙලා උපදින්න හේතු වෙනවා. බුද්ධ පූජාවට කොච්චර දොස් කියනවා. බුදුරජාන් වහන්සේට වෙනුවෙන් කවුරු හරි ශ්‍රද්ධාවන්තයෙක් දෙයක් පූජා කළාම ඕක සතෙකුට කන්න දුන්නා නම් හොඳ නැද්ද? ඕක නැති බැරි මිනිහෙකුට දුන්නා නම් හොඳ නැද්ද? පින්වත්නි, නැති බැරි මිනිසුන්ට දෙන්නෙත් සත්තුන්ට කන්න බොන්න දෙන්නෙත් ඔය බුද්ධ පූජාව තියෙන මිනිසු තමයි. බුද්ධ පූජාවක් තියන්නේ නැති මිනිහා සත්තුන්ට දෙන්නෙත් නැහැ, මිනිසුන්ට දෙන්නෙත් නැහැ, තමන් කන්නෙත් නැහැ, තණ්හාවේ පෙරේතකම ඉන්නවා. මේ ජීවිතෙත් පෙරේතකම ඉඳලා තුනුරුවන්ට නිග්‍රහ කරලා ශාසනයට ලැබෙන සිව්පසයට පෙරේතකමට කෙලහලලා මේ ජීවිතෙත් දුගී දුප්පත් වෙලා කාලකන්ණි වෙලා ජීවත් වෙනවා. සංසාරේ පෙරේත ලෝකවල ගිහින් වැටෙනවා. ඒ නිසා මෙව ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න. මුළු ජීවිත කාලෙම බාල තරුණ වැඩිහිටි මහලු කියලා වෙනසක් තියාගන්න එපා. ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් තියාගන්න එපා. ගිහි පැවිදි කියලා ભેදයක් තියාගන්න එපා. උගත් නූගත් කියලා ભેදයක් තියාගන්න එපා. ඔබ මිනිස්සෙක් හැටියට මේ ලෝකෙට උපන්නා නම් මුළු ජීවිත කාලෙම සීලවන්තව ගෙවන්න මහන්සි ගන්න. එහෙමනම් ආපහු අපි මතක් කරගමු. සීලං යාව ජරා සාදු, ජීවිතේ තියෙන කම්ම අවසන් හුස්ම හෙලන කම්ම සිල්වන්ත වෙන්න එක තමයි කියනවා යහපත්. ඔබේ ජීවිතේත් එවැනි උතුම් සීලාදී ගුණ දහම් දියුණු කරගන්න. ගිහි පැවිදි අපි හැම දිනාටම මේ උතුම් බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල තියෙන දීර්ඝ ගමනක් යන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ උතුම් නිවන කරා අපිට පහසුවෙන් ගමන් කරන්න නම් සීලය කියන එක, සීලවන්තකම කියන එක බොහොම අවශ්‍ය දෙයක්. මේ බුද්ධ ශාසනය කියන්නේ ලස්සන උස මන්දිරයක් නම් ඒ මන්දිරයේ අත්තිවාරම මතක තියාගන්න මොකද්ද? ඒක තමයි සීලය. සීලය තමයි අත්තිවාරම. ඒ අත්තිවාරම හරියට දාගෙන එතනින් උඩට තමයි ඊතුරු ගුණධම් ටික දියුණු කරගන්න තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා. ඒ තුල තමයි උතුම් නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. පින්වත් ඔබ අපි හැම දිනාටම මේ උදා වුණ අලුත් අවුරුද්දේ මුල් දිනවල තව දවස් 3-4-5 ගිහින් ගෙවිලා තියෙන්නේ. මේ අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ප්‍රාර්ථනා තියාගෙන අපි මේ බණ ටික උනත් අහන්න. පින්වතුනි, මේ අවුරුද්ද සිල්වන්තව ගුණවන්තව ගත කරන්න. අපි පහුගිය කාලේ දැක්කා මිනිසුන්ගේ ජීවිතවලට සිද්ධ වෙච්ච අනතුරු විපත්. මෙව්වා දිහා බලලා හරි සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කොච්චර කාලයක් අපිට ඉතුරු වෙලා තියෙද දන්නේ නැහැ. කොච්චර කාලයක් මේකේ අපිට ඉන්න පුළුවන් වේද දන්නේ නැහැ. කොච්චර කාලයක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා අත් දෙක එකතු කළා පංච සීලයේ සමාදන් වෙන්න කොච්චර අපිට අවස්ථාව ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා සමහර විට මේ වෙන විනාශකාරී දේවල් එක්ක බලනකොට ඔබ අද තුනුරුවන් සරණ ගිහින් පංච සීලයේ සමාදන් වුණොත් සමහරට ඔබේ ජීවිතයේ අන්තිම සිල් සමාදන් වීම වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ ජීවිතේ පළවෙනි වතාවට සිල් සමාදන් වුණා නම් ඒ පළවෙනි වතාවට සමාදන් වෙච්ච සීලේ සමාට අන්තිම සීල සමාදානෙ වෙන්නත් පුළුවන්. ඕන තරම් එහෙම අත්දැකීම් අපිට තියෙනවා. ඒ නිසා කල් දාන්න එපා. අදම මේ මොහොතේම මේ බණ ටික ඉවර වෙනකොටම තුනුරුවන් සරණ ගිහින් හොඳට පංච සීලේ පිහිටලා ඊතුරු ගුණ දහම් දියුණු කරගන්න ඕන කියන අදිෂ්ඨානය ඇති කරගන්න. පින්වත් ඔබ අපි හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුල ඒ උතුම් ගුණ දහම් දියුණු කරගන්න ශ්‍රද්ධාව, ප්‍රඥාව, යෝනිසෝ මනසිකාරය, ධර්ම ශ්‍රවණී වාසනාව, කල්යාණ මිත්‍ර ඇසුර වැනි උතුම් ගුණ ධර්ම දියුණු වේවා. අපි හැම දිනාට මේ ගුණ ධර්ම දියුණු කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද අධිෂ්ඨාන ඇති කරනවා. ඒ උතුම් ආශිර්වාදී අධිෂ්ඨානයත් සමගින් අදත් මේ උදාරතර ධර්මානුශාසනාව මෙතකින් අපි නිමාවටපත් කරනවා. බලාපොරොත්තු වෙන්නේ අද වස්සාන ධර්මදේශනා නාලිකාව තුල මේ උතුම් ධර්මානුශාසනාව මුළු ලෝකයේ පුරාම ප්‍රචාරය කරන්නට අවශ්‍ය කරන පින්බර දායකත්වයෙන් කටයුතු කළ පින්නතුන් සිහි කරලා පින් දීලා ආශිර්වාද කරන්න. ඒ අනුව අද දවසේ මේ උතුම් පින්කමේ ධර්ම දාන දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නට යෙදුනි වස්සාන ධර්මදේශනා නාලිකාව තුල නිරන්තරයෙන් ධර්ම දානමය මහා පින්කම් සිද්ධ කරගන්න පින්වන්ත පිරිසක් ජර්මනි හෙද පාඨමාලාවක් හදාරමින් අධ්‍යාපන කටයුතු වගේම රැකිරක්ෂා කටයුතු සිද්ධ කරමින් ඉන්න
සඳුනි නිසංසලා පින්වත් මහත්මියයි අද දවසෙත් මේ උදාාරතර ධර්ම දානමය පින්කම සිද්ධ කර ගන්නට යෙදුනි. එතුමිය මුළු ලෝකයටම ධර්ම දානයක් ලබා දීලා බලාපොරොත්තු වෙන යහපත් උතුම් අරමුණු ප්‍රාර්ථනා අතරේ ප්‍රධාන අරමුණ හැටියට කවදත් වගේ අද දවසෙත් එතුමිය සිහි කරන්නට දෙනවා. දානයන් අතර උතුම්ම වූ දානය වන ධර්ම දානමය මහා පින්කම් නොකඩවාම සිද්ධ කර ගන්නට ඉදිරියටත් හිතූ පැතූ ආකාරයට පහසුවෙන් ඒ උදාාරතර පින්කම සිද්ධ කර ගන්නට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදි දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන්ම සැලසේවා. කරදර බාධා නැතුව ඒ උදාාරතර වූ පින්කම කරගෙන යන්නට ඇයට ශක්තිය වාසනාව උදා වේවා කියන සෙත් ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම පින්බර දායකත්වයෙන් කටයුතු කළ සඳුනි නිසංසලා මහත්මියට මෙම ධර්ම දානමය කුසලයානුභව බලයෙන් උතුම් වූ අරහත් බෝධියෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී මේ දුක්ඛිත සසරෙන් එතර වන තෙක්ම ශ්‍රී සද්ධර්මය නිතර අසන්නට ලැබේවා. කල්යාණ මිතුරු ඇසුර නිරන්තරයෙන්ම සැලසේවා කියන අදිෂ්ඨානය තුමිය සිද්ධ කරනවා. ඒ උතුම්ම ප්‍රාර්ථනාව හිතූ පැතූ ආකාරයෙන් සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් තවදුරටත් බලාපොරොත්තු වෙනවා ජනවාරි මාස 7 වන දින උපන්දිනයේ සමරන ක්‍රිෂ්ණා මදුවන්ති පොඩි නංගීටත් පෙබරවාරි මාස 5 වන දින 40 වැනි උපන්දිනයේ සමරන ක්‍රිෂානි මහේසිකා ලොකු නංගීටත් ඒ වගේම විශේෂයෙන් මේ වෙන විට ඇය ගර්භණී තත්ත්වයෙන් පසුවන අතර ඇයට කරදර බාධා වලින් තොරව නිදුක් නිරෝගී බෝධිසත්ව දරු පැටියෙක් ලබා ගන්නට මේ උතුම් ආශිර්වාදයන් තුනුරුවන්ගේ සරණ දෙවියන්ගේ රැකවරණේ මේ උතුම් ධර්ම දානමය පින්කමේ බලය ආශිර්වාදයක්ම වේවා කියන සෙත් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම ක්‍රිෂානි මහේසිකා ලොකු නංගී ආදරණීය දියණිය වන ඇලිෂියා සනුති දියණියගේ 11 වන උපන්දිනය වෙනුවෙන් ඒ දියණියටත් තුනුරුවන්ගේ සරණින් පින්බර සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවායි සෙත්පත ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම ජන්මදින සමරණයේ සියලු දෙනාටම ග්‍රහ දොස් අපලැත්නම් මේවා දුරු වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ඇති සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිස මෙම උතුම් වූ ධර්ම දානමය මහා පින්කමේ කාන්තෙන්ම හේතු වාසනා වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම සඳුනි නිසංසලා මහත්මියට මව් පදවිය ලබා දුන් පිණින් ආන්ද්‍රයා සදෙව් කුලතුංග පුතුටත් දයාබර ස්වාමි පුරුෂයා වන ට්‍රෙවලින් කුලතුංග මහත්මයාටත් නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය සමගින් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් අසන්නට ලැබේවා කියන උතුම් සත්පුරුෂ ප්‍රාර්ථනා විශේෂයෙන් සිද්ධ කරනවා. ඒ වගේම යූ සීලරත්න සිල්වා ආදරණීය පියතුමන්ට සහ හාතාදුර ශ්‍රියාලතා දයාබර මෞතුමියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාදයන් සිද්ධ කරනු ලබනවා. සඳුනි නිසංසලා මහත්මියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී රැකිරක්ෂා කටයුතු දියුණු වීම පිණිසත් ඇයට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයත් මේ උතුම් පින්කමේ බලමහිමයත් හේතු වාසනා වේවායි විශේෂයෙන් අපි සෙත් ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඒ වගේම පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සඳුනි නිසංසලා මහත්මියගේ නමින් මිය පරලොව ගිය පින් බලාපොරොත්තුෙන් සිටින පෙර සංසාරගත සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් මෙම ධර්ම දානමය මහා පින කුසල ශක්තිය අනුමෝදන් වේවා. ඔවුන්ගේ භව ගමන සුවපත් වේවා. පින් බලාපොරොත්තුෙන් සිටින සියලු සම්‍යද්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින්පෙත් ලැබේවායි දෙවියන්ටත් පින්පෙත් අනුමෝදන් කර සිටිනවා. දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ඒ පින්වත් පිරිස සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනු ලබනවා. වස්සාන ධර්මදේශනා නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනු ලබනවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛාපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම උදාාරතර වූ ධර්ම දානමය මහා පින්කම ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජර්මනියේ හෙද පාඨමාලාව කදරමින්
අධ්‍යාපන කටයුතු සිදු කරමින් රැකියාවේ නියුතු සඳුනි නිසංසලා මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතුව මාසිකව සිදු කරනු ලබන ධර්මදේශනා මාලාවේ 2026 වසරේ ජනවාරි මාස ධර්මානුශාසනාවයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වූයේ දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කම් නොකඩවාම සිදු කරගෙන යාමට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් පින්බර දායකත්වයෙන් කටයුතු කළ සඳුනි නිසංසලා මහත්මියට මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් උතුම් වූ අරහත් බෝධියෙන් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී මේ දුක්ඛිත සසර කතරින් එතර වන තෙක් ශ්‍රී සද්ධර්මය නිතර අසන්නට ලැබේවා, කල්යාණ මිතුරු ඇසුර නිතර ලැබේවා යන සත් ප්‍රාර්ථනාව සමගින් විශේෂයෙන් ජනවාරි මාස 7 වන දින උපන්දිනය සමරන ක්‍රිෂ්ණා මදුවන්ති පොඩිනංගීටත් පෙබරවාරි මාස 5 වන දින ජන්මදිනය සමරන ක්‍රිෂානී මහේෂිකා ලොකුනංගීටත් 11 වන ජන්මදිනය සමරන ඇලීෂියා සනුති දියණියටත් උපන්දින වෙනුවෙන් සෙත්පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. ඔබටත් ඔබේ ජීවිතයට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය පතා දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කම් සිදු කර ගැනීම සඳහා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවට දැන්ම කතා කරන්න. අපගේ දුරකථන අංක 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා